හායි සුබ දවසක් ඉතින් ඔයාලා හැම දෙනෙක්ටම ඉතින් අස්සසුම සියලුම ප්‍රතිලාභීන්ව ගොඩක් සාදරයෙන් පිළිගන්නවා තවත් අස්සසුම නවතම තොරතුරකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ අස්සසුම අප්‍රේල් මාසයේ දීමනාව ලැබෙන දිනය සම්බන්ධයෙන් සහ පළවෙනි අදිරියේ දෙවන අදිරියේ සියලුම දෙනාට අන්නේ අප්‍රේල් මාසයේ දීමනාව ලැබෙයිද? ඉතින් කවදටද ලැබෙන්නේ? ඉතින් ඒ වගේම අවුරුද්දට ලැබෙයිද කියලාත් ගොඩක් කට්ටිය මගෙන් කමෙන්ට් කරලා අහලා තිබුණා. ඉතින් ඒක සම්බන්ධයෙන් සහ වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් ඒ කියන්නේ මාර්තු මාසයේ වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් අද වීඩියෝ එකෙන් තොරතුරු කතා කරමු. ඉතින් මෙන්න මේ වගේ අස්සසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දීමනාවක් දෙන්න තිබ්බොත් එහෙම ඒක සම්බන්ධයෙන් සහ හරි තොරතුරු එසැනින් ඒ ආපු ගමන් අපේ channel එකකින් ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි රජයෙන් මෙන්න මේ තොරතුරු නිකුත් කරපු ගමන් අපේ YouTube නාලිකාව හරහා ඔයාලව දැනුවත් කරනවා. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහා පේන subscribe කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ එහා පැත්තෙන් bell බොත්තමක් එනවා. ඉතින් bell එක icon එකක් එනවා. ඒක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඉතා ඉක්මනින් ඇවිල්ලා තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් අපි කතා කරොත් එහෙම මාර්තු මාසයේ ඒ කියන්නේ 2026 වර්ෂයේ මාර්තු මාසයේ වැඩිහිටි දීමනාව රජයේ සේවකයන්ගේ වැටුප් ගිණුම් වලට බැර වුණාට පස්සේ ඔයාලට තමයි ලබා ගැනීම හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ මේ මාසේ 26 වෙනිදාගෙන් පස්සේ ඔයාලට වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ අප්‍රේල් මාසයේ අස්සසුම දීමනාව සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මෙන්න මේ දීමනාව ඔයාලට අප්‍රේල් 8 9 10 කියන දින 3 ඇතුළත සිස්ටම් අප්ඩේට් වෙයි. ඉතින් හරියටම හැම කෙනෙක්ගේම 8 වෙනිදාම සිස්ටම් අප්ඩේට් වෙන්නේ නැහැ. මේ සිස්ටම් එකේ එකින් එක්කෙනාට තමයි අප්ඩේට් වෙන්නේ. ඔයා පළවෙනි අදිරියේ කෙනෙක් වුණත් ඔයා දෙවෙනි අදිරියේ කෙනෙක් වුණත් ඔයාටත් මෙන්න මේ අප්‍රේල් මාසයේ දීමනාව ලැබෙනවා. ඉතින් සිස්ටම් එකට මෙන්න මේ විදිහට 8 9 10 කියන දින තුල ඇතුළත සිස්ටම් අප්ඩේට් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම සිස්ටම් එක අප්ඩේට් වෙච්ච ගමන් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාගේ සිස්ටම් එක චෙක් කරගන්න. ඒ හින්දා අනිවාර්යයෙන්ම subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් බැංකුවට මුදල් වැටෙන දිනයක පිළිබඳව ඔයාලව දැනුවත් කරන්නම්. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.